Hello හැමෝටම welcome to my YouTube channel boys and girls. අද මම ඔයාලට අරන් ආවේ GTA 6 game එක play කරන්න ඕන වෙන minimum system requirements එක වගේම මේක උපරිම graphic quality දාලා ගහන්න පුළුවන් system එක. මේ දෙකම ගැන මම අද මේ වීඩියෝ එකේදී කතා කරනවා. ඉතින් මේ game එක release වෙනවා කියලා තියන්නේ මේ අවුරුද්දේ අන්තිම 2025 තමයි මේක රිලීස් වෙන්න මේ ගේම් එක. ඉතින් ඔයාලට පුළුවන් අනිවාර්යෙන්ම මේ ගේම් එක ප්ලේ කරගන්න මෙන්න මේ වගේ සිස්ටම් එකක් තියෙනවා නම් හරිද? මම ඔයාලට කියන්නම්. right. ඔයාලා ගාව අඩුම හරිද සාමාන්‍යයෙන් මේ ගේම් එක medium GTA 6 ගේම් එක medium ප්ලේ කරගන්න සාමාන්‍යයෙන් graphic medium high අතරේ වගේ use කරන්න පුළුවන් ඔයාලට මෙන්න මේ සිස්ටම් එක තියෙනවා. i7 8 gen එකක්වත් ඕනේ. හරිද i7 8 gen එකක්වත් ඕනේ. ඒ වගේම Windows 10 11 මේ OS දෙකෙන් එක OS එකක් තියෙන්න ඕනේ. Windows 10 දාලා තියෙන්න ඕනේ. එක්ක Windows 11. Windows 7 support නැහැ. ඒ වගේ Windows 10 වලින් පල්ලෙහා කිසිම එකක support කරන්නේ නැහැ මේ game එක. GTA 6 එක. එතකොට මේකේ තව GPU එක ගත්තොත් ඒ කියන්නේ graphic card එක ගත්තොත් ඔයාලා ගාව GTX 1080 Ti එකක් හරි තියෙන්න ඕනි අවමය. හරිද? එතකොට ඔයාලා ගාව processor එක තියෙන්න ඕනේ i7 8 gen එකක්වත්. එතකොට ඒ i processors වලින් ඒ කියන්නේ Intel processors වලින් i7 8 gen එකක්වත් තියෙන්න ඕනේ. Ryzen processors ගත්තොත් ඔයාලා ගාව AMD Ryzen 7 එකක්වත් තියෙන්න ඕනේ 3700X එකක්. එතකොට memory 8GB වත් ඕනේ. හරිද? එතකොට graphic card එක ගත්තොත් GTX 1080 Ti එකක් ඕනේ. Nvidia වලින්. එහෙම නැති වුණොත් AMD පැත්තට යනවා නම් ඔයාලට AMD Radeon RX 5700 XT එකක්වත් ඕනේ. හරි. එතකොට storage එක ගත්තොත් 150GB තියෙන storage එකක්වත් ඕනේ. හරි. එතකොට ඒක recommend system එක තමයි i9 10 gen processor එකක්වත් තියෙන්න ඕනේ. ඒ වගේම Windows 11 64 bit වගේ තියෙනවා recommend කරනවා යාලා game එක play කරන්න පුළුවන් කියලා. ඒතකොට memory 32GB RAM තියෙනවා නම් මරු. හරිද? එතකොට මේ recommend system එක යටතේ ඔයාලට play කරන්න පුළුවන් graphic high ම දාලා. කියන්නේ උඩරිම high දාලා game එකේ graphic උඩරිම high දාලා ඔයාලට play කරන්න පුළුවන් මෙන්න මේ system එක තියෙනවා නම් i9 10 gen. එතකොට Windows 11 64 bit එක 32GB RAM එක ඒ වගේම GPU එක විදිහට RTX 3080. හරි RTX 3080 graphic card එකක් හරි එහෙම නැත්නම් AMD side එක යනවා නම් AMD Radeon RX 6800 XT එකක්වත් ඕනි මෙයාලගේ recommend එක කියන්නේ උපරිම graphic දාලා play කරන්න. හරි. එතකොට ඒ විදිහට තමයි game එකේ minimum system requirements සහ recommended system requirements මෙයාලා සඳහන් කරලා තියෙන්නේ. හරි. එතකොට ඔයාලා ලොකු දෙයක් කරන්න නැහැ. සාමාන්‍යයෙන් i7 දැන් මේකේ මෙහෙමයි. මේකේ ඉල්ලනම මිනිමම් වලට වඩා පොඩ්ඩක් අඩු වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මෙයාලා කියන්නේ මිනිමම් සිස්ටම් රික්වයර්මන්ට්ස් එක මීඩියම් සහ හයි අතරේ ඔයාලට ප්ලේ කරගන්න පුළුවන් කියලා මෙයාලා කියන්නේ i7 8 gen එකක් තියෙනවා නන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඔයාලා ගාව i7 6 gen එකක් i7 i7 6 gen එකක් වගේ තියෙනවා නම් ඔයාලට ප්ලේ කරගන්න පුළුවන්. මෙයාලා කියලා තියෙනවා සිස්ටම් ඕන වෙන්නේ නැහැ. ඊට වඩා පොඩ්ඩක් අඩු වුණාට අවුලක් නැහැ. හැබැයි RAM එක ඕනේ. RAM එක අනිවාර්යයෙන්ම 8GB වත් ඕනේ. එතකොට අර කියලා තියෙන processor එක සහ graphic card එක පොඩ්ඩක් අඩු වුණාට අවුලක් නැහැ. හරි මෙයාලා කියලා තියෙනවා සිස්ටම් වෙන්න ඕනේ නැහැ. එතකොට මේ recommend එකෙත් එහෙම්මම තමයි. recommend එකෙත් මෙයාලා කියලා තියෙන්නේ i9 10 gen එකක්වත් ඕනේ කියලා. කියන්නේ උඩරිම high graphic දාලා ගහන්න. එතකොට ඔයාලට සාමාන්‍යයෙන් උඩරිම high graphic දාලා ගහන්න ඔයාලා ගාව i7 10 gen එකක් වගේ තිබ්බත් පුළුවන් ගහන්න ඇත්තටම උඩරිම high දාලා අවුලක් නැතුව. හරි. එතකොට memory 32GB කියලා තියෙන්නේ. memory එකත් සාමාන්‍යයෙන් ඔයාලා ගාව 16 වගේ තියෙනවනම් 16GB වගේ තියෙනවනම් recommend යටතේ play කරන්න පුළුවන්. ඇත්තටම ලොකු අවුලක් නැහැ. එතකොට RTX ඒ කියන්නේ දැන් මේ මෙතන බලන්නකො. හරිද? මෙතනින් ඔයාලට නිකන් අර 10000ක් ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරි. දැන් මේකේ minimum system requirements එකේ තියෙන්නේ memory 8GB නේ. එතකොට මෙයාලා recommend කරන්නේ memory 32. හරිද? එතකොට දැන් 8GB 32 අතරනේ 16GB තියෙන්නේ. එතකොට අන්න ඒ වගේ පොඩ්ඩක් අර කියන්නේ minimum system requirements එකයි recommended system requirements එකයි මැද වගේ ඔයාලා ගාව
ඔයාලගේ ස්පෙක් තියෙනවා නම් ඔයාලට රෙකමන්ඩ් යටතේ ප්ලේ කරන්න පුළුවන් අවුලක් වෙන්නේ නැතුව. එතකොට මිනිමම් යටතේ ඔයාලට ප්ලේ කරන්න පුළුවන් මේ මිනිමම් සිස්ටම් රික්වයර්මන්ට්ස් එකට වඩා පොඩ්ඩක් අඩු වුණත් අවුලක් වෙන්නේ නැහැ මිනිමම් රික්වයර්මන්ට්ස් එක යටතේ ප්ලේ කරගන්න පුළුවන්. හරි. තේරුණානේ ඔයාලට නේද? මං කියන දේ තේරුණා කියලා මං හිතනවා. රයිට්. ඒ විදිහට තමයි මේකේ සිස්ටම් රික්වයර්මන්ට්ස් සම්බන්ධව සීන් එක තියෙන්නේ. ට්‍රේල එකක් දැන් ට්‍රේල එක රිලීස් කරලා තියෙනවා ට්‍රේල දෙක රිලීස් කරලා නැහැ තාම ට්‍රේල දෙක රිලීස් කරනවා කියලා තාම යාලා මේ අයිඩියා එකක්වත් දීලා නැහැ ඉතින් ඒක නිසා ඒකත් පොඩ්ඩක් ඔයාලා බලන් ඉන්න ගොඩක් වෙලාවට GTA 6 එකේ ට්‍රේල එක අප්‍රේල් හෝ මැයි ඒ කියන්නේ මේ මාසේ අද අප්‍රේල් 1 වෙනිදා එතකොට මේ මාසේ හරි එහෙම නැත්නම් ඊගා මාසේ හරි රිලීස් කරනවා කියලා පොඩි රූම් එකක් යනවා පොඩි කටකතාවක් යනවා එක්කෝ අප්‍රේල් වල එහෙම නැත්නම් මැයි වල මේකේ ට්‍රේලර් එක රිලීස් කරනවා කියලා ට්‍රේලර් 2 එක ඒක ගැනත් මම වීඩියෝ එකක් ගේන්නම් ඉස්සරහට අනිවාර්යෙන්ම ඉතින් අද ගෙනාවේ ඉතින් මේ GTA 6 එකේ මිනිමම් ස්පෙක් සම්බන්ධව වීඩියෝ එකක් ඉතින් අනිවාර්යෙන්ම මගේ YouTube channel එක subscribe කරන්න like කරන්න මොකද ඉස්සරහටත් ඔයාලට මේ GTA 6 එක සම්බන්ධ වීඩියෝස් ටිකක් මම ගේන්න ඉන්නවා ඒක නිසා අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා like එකක් දාන්න කමෙන්ට් එකකුත් දාන්න වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන්ම ඉතින් මේ සමග තමයි වීඩියෝ කරන් ආවේ තවත් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු සුබ දවසක් ඔයාලා හැමෝටම